කෙටි ක්‍රමයේ පැහැදිලිද? subject verb object කියලා එකක් තියෙනවා ඒක දන්නවා. මෙතන subject එක Sri Lankans of all ages. object එක stamps. අඩු verb එක. මෙතන තියෙනවා collecting stamps. මෙතන තියෙනවා Sri Lankans of all ages blank එක stamps. එහෙනම් මොකක්ද එන්න ඕනේ? blank එකට එන්න ඕනේ මොකක්ද? blank එකට එන්න. මෙතන collecting stamps තියෙනවා. මෙතන collecting stamps එන්න ඕනේ. හැබැයි මෙතන subject එක verb object simple present tense එකේ යන නිසා මොකක්ද ආන්සර් එක? collect stamps. ඔන්න ආන්සර් එක තෝරගත්තා. ආන්සර් එක අයින් කරා. මේවා මහ ලොකු දේවල් නේ. හරි. අද පාඩමට හරියට ඉන්න මේ ප්‍රශ්නෙට අනිවාර්යෙන්ම ලකුණු 7ම ගන්න විදිහ මම ඔයාලට පැහැදිලි කරලා දෙන්න. right. collect stamps ඔන්න දාගත්තා. ඊළඟට යනවා. ඉතින් ටික අපිට වැඩක් නැහැ නේද? with great enthusiasm තේරුම දන්නේ නැසෙ. දුක්ඛිත. enthusiasm දන්නේ නැතිවට මොකද? මේ ප්‍රශ්නෙට උත්තරේ කරන්න පුළුවන් enthusiasm දැනගත්තේ නැතිවට. මොකද ඒ වාක්‍ය අපිට ආයෝනේ. ආයෙ ඕනේ මෙතෙන් අපි උත්තරේ ලියන ලකුණු භාගයක් අරන් තියෙනවා. right. ඊළඟට යන්න. දෙවෙනි බෑග් එක stamp collectors. බලන්න පත්‍රු පදයක් නේ ඉන්නේ. subject එකක් නේ ඉන්නේ. පත්‍රු පදයක් නේ ඉන්නේ. හරිද? පත්‍රු පදයක් ඉන්නේ. පැහැදිලිද? stamp collector. collectors enjoy කියලා කියන verb එක. subject verb. subject verb එකට කලින් blank එකක්. මේ ගැන හිතන්න. full stop එකක්. full stop එකක්. full stop එකක්. එහෙනම් ඊළ දෙවෙනි වාක්‍යය දෙවෙනි sentence එක මේ දෙවෙනි blank එක මෙතන full stop එකක් තියෙනවා නම් sentence එක ආරම්භය හිතන්නකො sentence එකට එක ආරම්භයට කර්තෘ පදයකුත් තියෙනවා නම් මෙතන මොන වගේ එකක්ද ගන්න පුළුවන්? මොන වගේ එකක්ද ගන්න පුළුවන්? some, many, and the ඔය එක බලන්න මොකද්ද කර්තෘ පදයකට කලින් එන්න පුළුවන් පද කර්තෘ පදයකට කලින් එන්න පුළුවන් පද subject එකට කලින් එන්න පුළුවන් පද article එකක් එන්න පුළුවන් අවස්ථා. එහෙනම් මොකද්ද මෙතනින් ඔයාලට තෝරගන්න තියෙන article එක මෙතෙන්ට දාන්න. stamp collectors මොන stamp collectors? the stamp collectors. right. මතක තියාගන්න පුතේ. හොඳට මතක තියාගන්න. මේ වගේ අකුරු ලියද්දි ස්පෙලිං නිවැරදි වෙන්න ඕන. මම මාකින් ස්කීම් අවුරුදු ගාණක් ගිහිල්ලා තියෙනවා. මාකින් වලට ටේප් මාකින් වලට මාකින් ස්කීම් ගණනාවක් දැකලා තියෙනවා. මම ඕනනම් ඔයාලට පෙන්නන්නම්. අද මට පෙන්නන්න පුළුවන් මේ 2000 පහුගිය අවුරුද්දේ 2024 25 එක්සෑම් එකේ මේ ප්‍රශ්නේ මාකින් ස්කීම් එක හම්බුණු එකක් ගුරුවරයෙකුට හම්බුණු මට කියමුකෝ මට හම්බුණු මාකින් ස්කීම් එකේ මෙතනින් යාලා ලියා ගන්න කියලා කියනවා ස්පෙලිං කරෙක්ට් කියලා ස්පෙලිං වැරදුනොත් මෙතනින් මෙතෙන්ද ගේද්දි මේ කොටුවේ මෙතෙන්ද ගේද්දි ස්පෙලිං වැරදිවට තියන්න එපා. එතකොට තේරුම් ගන්න full stop එකක් නම් ඊළඟ එක කැපිටල් අකුරින් පටන් ගන්න. right? මෙතන t simple තිබුණා ඔයාලට හරියක් දෙයි. හැබැයි අර බලන කෙනා පොඩ්ඩක් සැටිස් නේද? මූ මේ full stop එකක් තියලා ඉන්න ඊළඟ එක මේ විදිහටම මෙතන නන්ද තියෙන්නේ එහෙමයි. මෙතන නන්ද තියෙන්නේ මේ simple නේ. මූ මෙතන කැපිටල් දාලානේ. full stop නිසා කැපිටල් දාලා තියෙන්නේ. මූ පොඩ්ඩක් දන්න කියන එකෙක් කියලා චූටි හැංගීමක් එනවා බලන කෙනාට උනත් අපිට උනත් එහෙමයි. මිනිස්සුනේ අපි ඔක්කොම. ඉතින් අපිට උනත් එහෙමයි. අපිටත් එනවා දන්න එකෙක් නා මූ ටිකක් දන්න එකෙක් කියලා හිතෙනවා මේ වගේ මේ කැපිටල් එහෙම දාලා තියෙනවා නම්. ඒ නිසා සැලකිලිමත් වෙන්න. මාකින් ස්කීම් මම පෙන්නන්න. මතක තියාගන්න මාගාව අවුරුදු ගානක මාකින් ස්කීම් තියෙනවා. 1988 ඉඳලා පේපර්ස් ටික තියෙනවා 1988 ඉඳලා මම ඔයාලට පෙන්නන්න. අද යන්න කලින් කවුරු හරි කියනවනම් මම ඔයාලට පෙන්නන්න. right? ඒ නිසා
මේ ඒවා ළමයි ඒවා මම ඔයාලට මේකේ අද අවසානයේදී කියන්නේ. right. මතක තියාගන්න එතකොට මෙතෙන්ද දෙනවා. ඔන්න ආන්සර් එක හරි. එතකොට ඔන්න the අපි අයින් කරා. එහෙනම් යමු ඉස්සරහට. දැන් ඊළඟට තව තියෙනවා. ඒ නිසා මේක කියවන්න වෙනවා. The stamp collectors enjoy කරනවා showing පෙන්නලා blank එක albums පෙන්නලා උත්තරේ guess කරන්න නිතරම the stamp collectors enjoy කරනවා showing පෙන්නලා blank එක albums මොන albums right මොන albums filled with stamps මුද්දර වලින් පිරුණු the stamp collectors enjoy කරනවා showing පෙන්නලා මොන albums පිරලා තියෙන්නේ මොන albums පිරලා තියෙන්නේ මුද්දර වලින් පිරිච්ච albums දැන් මම මෙතන මොන කියන එක අයින් කරලා හොඳට හිතලා බලන්න මොන කියන එකද හරියන්නේ වෙන එකක්ද කියලා stamp collectors enjoy කරනවා showing පෙන්නලා blank albums මොන albums වඩා කාගේ albums මොකද මේ මුද්දර වලින් පිරුණු මේ මුද්දර වලින් පිරලා තියන්නේ කාගේ albums ද කියලා නෙවෙයිද මෙතෙන්ද උත්තරේ අපි ගන්නු මුද්දර වලින් පිරලා තියන්නේ කාගේ albums ද කියලා නේද අපි ගන්නු හොඳට හිතලා බලන්න right උත්තරේ guess කරන්න කාගේ albums ද කාගේ albums ද බලන්න මොකක්ද හරියන්නේ ආන්සර් හිතලා බලන්න each are memories they are albums එයාලගේ albums showing their albums filled with stamps ඔන්න 3යි මේක අමාරු 5ක් විතර යනකම් විතරයි මොකද අපිට ඉතුරු ඒ වගේ තමයි අනිත් ටික පුරවන්න තියෙන්නේ ඒ නිසා their albums filled with stamps මෙන්න ඊට පස්සේ මම හොඳට පෙන්නන්න මෙන්න බලා ගන්න full stop එක මෙන්න full stop එක full stop එකක් එනවා කියන්නේ කියලා බලන්න මොකද වෙන්නේ full stop එකක් එනවා කියන්නේ මොකද වෙන්නේ full stop එකක් එනවා කියන්නේ මොකද වෙන්නේ sentence එක ඉවරයි වාක්‍ය ඉවරයි එහෙනම් new sentence එකක් තමයි හතර fourth blank එකෙන් start කරන්නේ new sentence එක blank like verb එක ක්‍රියාව මේකට එන්න ආපහු කරකිලා එන්නේ මේකට ආපහු theory ගොඩක් නෑ මේකේ verb එක තියෙන්නේ මෙන්න verb එක එහෙනම් blank එකට අඩු කර්තෘ පදයක් subject verb මේ verb එක වාක්‍යයට අඩු කර්තෘ පදයක් නැද්ද කර්තෘ පදයක් මෙතනින් හොයන්න කර්තෘ පදය each කර්තෘ පදයක් නෑ කර්තෘ පදයක් නෑ memories කර්තෘ පදයක් නෑ කර්තෘ පදයක් නෑ they කර්තෘ පදයක් ඔව් දාලා බලන්න හරියනවද කියලා දාලා බලන්න they දාලා බලන්න they like to share එයාලා කැමති share කරන්න හරියනවනේ අන්න අයින් කරන්න දෙය ඉස්සෙල්ලා එක අපිට අයින් කරන්න බැරුණා නේ දෙයා අයින් කරන්නේ අන්න අයින් කරා දෙය මේකට උත්තරේ තෝරපු විදිය පැහැදිලි ළමයිට verb එක තියෙන්නේ හිස්තනක් තියෙන්නේ full stop එකකින් මෙතන sentence එක ඉවර වෙලා තියෙනවා එහෙනම් අලුත් වාක්‍ය subject verb object විදියට හැදෙන්නේ අලුත් subject එකක් කියලා අපි තීරණය කරා මේ විදියට හිතන්න ගන්නවා මං විදියට හිතන්න ගෑනෙනවා අනිවාර්යෙන්ම
අපේ පාඩම් ටිකට දිගට සම්බන්ධ වුණාම ඔයාලට ගෙස් කරන්න පුළුවන් වෙනවා ආන්සර් එක මේකට එන්නේ මෙන්න මේ අහවල් උත්තරේ අනිවාර්යයෙන්ම අපි මේක ආන්සර් එක එන්නේ මේකක් කියලා අපිට අනිවාර්යෙන්ම හිතන්න පුළුවන් වෙනවා. right ඊළඟට අපි යමු ඊළඟට they like එයාලා කැමති to share කරගන්න the blanket and stories මෙන්න and නිමල් and ඊළඟට පොල් ගෙඩියක් කොස් ගෙඩියක් එනවද නෑනේ එක්කෝ ජනනි නැත්නම් සුමන නැත්නම් සෝම නැත්නම් අල්විස් නැත්නම් පෙරේර නේද and ගෙන් පස් නේ නේද නැද්ද and ගෙන් පස් නිමල් and තව නමක් නෙන්නු bread and පානුයි bread and එක්කෝ කොකනට් සම්බල් නැත්නම් butter නැත්නම් මාමයිට් නැත්නම් දාල් පරිප්පු bread and ගාවට ඊළාට රසික එනවද bread and සුමන එනවද නේ වෙන්නේ නේද අන්න එහෙනම් හිතුවා මෙන්න blank and stories plural noun එක plural මෙතනත් එහෙනම් හිතලා බලන්න මොනවද and stories මොනවද සහ තව stories වගේ එකක් තව stories වගේ එකක් බහුවචන වීමේ ඉඩකඩ තිබෙනවා ඒක වචන වෙන්නත් පුළුවන් බහුවචන වීමේ ඉඩකඩ වැඩි මොනවා and stories මොනවා and each are memories and stories කොහොමද ඒක හරි නේද එහෙනම් memories and stories